ඔයා ස්ථාවර තැන්පතු බලන්න ආපු යාළුවෙක්ද? එහෙනම් ගොඩාක් ආදරෙන් අපි අපේ channel එකට පිළිගන්නවා. අද දවසේ අපි ඔයාලත් එක්ක කතා කරන්න යන People's බැංකුව වගේම සම්පත් බැංකුව අරගෙන මේ දෙක සංසන්දනය කරලා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට එහෙමත් නැත්නම් senior citizens ලට වැඩිම රේට් එකක් ලබා දෙන්නේ කවුද කියලා වීඩියෝ එක අවසානයේ අපි කියනවා. ඉතින් මේ වගේ වැදගත් තොරතුරු බලන්න channel එකත් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් යමු අපි අද දවසේ වීඩියෝ එකට. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේ ඇවිල්ලා ඉන්නේ සම්පත් බැංකුව වෙබ්සයිට් එකට. එයාලගේ පේජ් එක තමයි සංහිඳ FD එකේ. ඔයාලට බලා ගන්න පුළුවන් සීනියර් සිටිසන්ස් ලාගේ රේට් ටික. ඉතින් මෙන්න මේ විදිහට පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට තියෙනවා එයාලගේ key benefit ටික. ඊට පස්සේ මෙයාලා සඳහන් කරලා තියෙනවා මිනිමම් ඩිපොසිට් එක. ඒ කියන්නේ ඔයා සම්පත් බැංකුවේ සීනියර් සිටිසන්ස් සංහිඳ ගිණුමක් ආරම්භ කරනවා නම් ලක්ෂක වගේ මුදලක් ඔයාලා අනිවාර්යයෙන්ම ඩිපොසිට් කරන්න ඕනේ. එතකොට ඒ වගේම තමයි සීනියර් සිටිසන්ස් ලාගේ කියන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ වයස අවුරුදු 55ට වැඩි වෙන්න ඕනේ. එහෙම කෙනෙක් නම් ඔන්න ඔයාට මේ FD එක ආරම්භ කිරීමට හැකියාවක් තියෙනවා. හරි අපි ගිහිලා රේට් ටික බලමුකෝ. එතකොට 2026 ජූනි මාසේ 10 තමයි මේ රේට් ටික අලුත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සම්පත් බැංකුවේ සීනියර් සිටිසන්ස් ලාට සංහිඳ ගිණුමේ රේට් ටික අලුත් වෙලා තියෙනවා. අපි බලමු රේට් ටික කොහොමද සඳහන් වෙන්නේ කියලා. හරිද? ඔයාට මෙතන පේනවා ඇති මාස 6කට 9.5ක රේට් එකක් ලබා දෙනවා. ඊට පස්සේ අවුරුද්දකට වගේ කාලයක් තුල එයාලා කල්පිරීමේදී 9.5ක් වගේම මාසික පොලිය වශයෙන් එයාලා ලබා දීලා තියෙනවා 9.1ක්. හරිද? ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙන්න මේ රේට් ටික තමයි ලබා දීලා තියෙන්නේ. ඊට පස්සේ අපි අවුරුදු දෙකකට වගේ FD එකට යනවා නම් එතනදී කල්පිරීමේදී 11.25කුත් මාසිකව පොලිය ගන්න කෙනෙක් නම් එතනදී 10.1ක වගේ රේට් එකක් ඔයාලට ලැබෙනවා. අපි අවුරුදු 3කට යනවා නම් අපිට කීයක් ලැබෙයිද? කල්පිරීමේදී 11යි මාසිකව ගන්නවා නම් 9.5යි. තව ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් ඉන්නවා. එයා අවුරුදු 4කට වගේ තමයි FD එක දාන්නේ. එතකොට කල්පිරීමේදී යාට 12ක් ලැබෙනවා. මාසිකව පොලිය ගන්න කෙනෙක් නම් 9.75ක රේට් එකක් ලැබෙනවා. හරි අවුරුදු 5කට FD එක දැම්ම කියලා හිතන්නකෝ. අවුරුදු 5කට වගේ ඔයා FD එක දානවා නම් එතනදී ඔයාට කල්පිරීමේදී පොලිය හම්බෙනවා 12.5ක් වගේ. එතකොට මාසිකව පොලිය ගන්න කෙනෙක් නම් 9.5ක් වගේ හම්බෙනවා. එතකොට අවුරුදු දෙකකට වගේ මාසිකව පොලිය ගන්නව නම් ළමයි එතනදී 10.1ක් වගේ පොලියක් හම්බෙනවා. අවුරුදු දෙකකට කල්පිරීමේ දානවා නම් 11ක 11.25ක වගේ පොලියක් ඔයාලට හම්බෙනවා. ඉතින් මේ රේට් ටික තමයි ඔයාලට සම්පත් බැංකුවේ සඳහන් වෙන්නේ. අපි ඒත් එක්කම ගිහිල්ලා බලමු පීපල්ස් බැංකුවේ කොච්චර රේට් එකක් සඳහන් වෙනවද කියලා. ඊට පස්සේ අපි හොඳ මේක කැල්කියුලේෂන් කරලා පෙන්නනවා වඩාත්ම හොඳ මොකක්ද කියලා. එහෙනම් යමු පීපල්ස් බැංකුව පැත්තට. බලවනේ ඔන්න මම දැන් ඇවිල්ලා ඉන්නවා පීපල්ස් බැංක් එකට. මෙතන සඳහන් කරලා තියෙන වයස අවුරුදු 55ත් 60ත් අතර අයට තමයි මේ පරිණත පොලි අනුපාතය ලබා දීලා තියෙන්නේ. එතකොට 2026 6 වෙනි මාසේ 9 දින සිට තමයි බලපැවැත්වෙන්නේ. එතකොට ඔයාලට මතකදී සම්පත් බැංකුවේ අනිවාර්යයෙන්ම ලක්ෂයක වගේ මුදලක් දාන්න ඕනේ. ජ්‍යෙෂ්ඨ පුරවැසි account එකක් ආරම්භ කරනවා නම්. එතකොට මේ පීපල්ස් බැංකුවේ රුපියල් 5000ක් වගේ මුදලක් දාලා ඔයාලට ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතුවක් ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මාස 6කට ඔයාලට දීලා තියෙනවා මෙතන රේට් එක 7.5යි රේට් එකක් ලබා දීලා තියෙනවා. එතකොට මාසිකව ගන්න බෑ. එතකොට මාස 12කට අවුරුද්දකට වගේ කාල සීමාවක් තුල දීලා තියෙනවා 8.5ක වගේ පොලි ප්‍රතිශතයක්. ඊට පස්සේ අවුරුදු දෙකකට යාලා දීලා තියෙනවා 9.4ක වගේ රේට් එකක් දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ ආයෙ දීලා තියෙනවා මේ 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වෙනම රේට් එකක් මෙතන දීලා තියෙනවා. එතනදී කල්පිරීම මාස 6කට තමයි ලබා දෙන්නේ. මාස 6ට දෙනවා 7.75ක් රේට් එකක්. ඊට පස්සේ මාසිකව පොලිය ගන්න කෙනෙක්ට ඔන්න ළමයි දෙනවා 7.60ක වගේ පොලිය අනුපාතයක්. ඊට පස්සේ ආයෙ දෙන්නේ මාස 12කට. ඒ කියන්නේ අවුරුද්දකට වගේ දෙනවා එතනදී
8.75ක වගේ පොලි අනුපාතයක් මාසිකව දෙනවා. බලමු 8.40ක වගේ පොලි අනුපාතයක්. හරිද? ඊට පස්සේ එන්නේ අවුරුදු 2නේ. අවුරුදු 2කට බලන්න කොච්චර දෙනවද කියලා. 9.65ක වගේ පොලි අනුපාතයක් ලබා දෙනවා. ඒත් එක මාසිකව පොලිය ගන්න කෙනෙක්ට 8.85ක වගේ පොලි ප්‍රතිශතයක් ඔයාලට ලබා දෙනවා. හරිද? ඔන්න ඔය විදිහට තමයි පොලිය ගණනය සිද්ධ වෙන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මෙම බැංකු දෙක සංසන්දනය කළොත් අපිට වැඩිපුරම පොලියක් ලබා ගන්න හැකියාව තියෙන්නේ සම්පත් බැංකුව. ඉතින් මම මෙතනදී පීපල්ස් බැංකුවේ ඔයා හදිසියෙවත් සීනියර් සිටිසන්ස් ගිණුමක් ආරම්භ කරලා තියෙනවා නම් මේ වයස අවුරුදු 60ට වැඩි කියන අවධිය තුල ඔයාලට මෙන්න මෙතන හොඳයිනේ. අවුරුදු 2 වගේ දැම්මොත් 9.65ක රේට් එකක් හම්බ වෙනවා. සාමාන්‍ය කල්පිරීමේදී පොලිය ගන්න කෙනෙක්ට. ඒක ඕනනම් කැල්කියුලේෂන් කරලා පෙන්නන්නම්. ඊට පස්සේ බලමු සම්පත් බැංකුව වලට කොච්චර පොලියක් ලබා ගන්න පුළුවන්ද කියලා. ඉතින් එහෙනම් යමු දැන් කැල්කියුලේෂන් පාර්ට් එකට. මේ වගේ අනෙකුත් බැංකු වලත් කැල්කියුලේෂන් පාර්ට් දැනගන්න, වැඩි විස්තර දැනගන්න රාජ්‍ය වගේම පෞද්ගලික අංශයේ බැංකු වල ඉක්මනටම කරන්න තියෙන්නේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන එක. ඔන්න මම දැන් කැල්කියුලේෂන් app එකට ඇවිල්ලා ඉන්නවා. අපි කැල්කියුලේෂන් කරලා බලමු අවම මුදලේ ඉඳලා වැඩිම පොලියක් දාලා කොච්චර පොලියකට ඔයාලට යන්න පුළුවන්ද කියලා. මුලින් මම කැල්කියුලේෂන් කරලා පෙන්නන්නම්. සම්පත් බැංකුවේ අවුරුදු 2කට වගේ ඔයා ස්ථාවර තැන්පතුව දානවා නම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කොච්චර පොලියක් ලැබෙනවද කියලා. මුලින් මම මෙතන ලක්ෂයක් වගේ මුදලක් ඩිපොසිට් කරගන්නවා. ඊට පස්සේ අවුරුදු 2කට 11.25ක වගේ පොලි ප්‍රතිශතයක් තමයි හම්බෙන්නේ. ඒ කියන්නේ වර්ෂයකට 1,12,500ක් වගේ ඔයාට හම්බෙනවා. ඉතින් මේක දෙකෙන් ගුණ කරොත් අවුරුදු 2කට නිසා ඔයාට මේ 2,25,000ක වගේ පොලි ප්‍රතිශතයකට යාමට හැකියාවක් තියෙනවා. එතකොට කෙනෙක් ඉන්නවා මේ මුදලම මාසිකව ගන්න බලාගෙන තමයි බෙහෙත් වලට වෙන්න පුළුවන් මොකක් හරි දෙයකට මාසිකව ගන්න බලාගෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් ඉන්නවා නම් මාසිකව ගන්න බලාගෙන දානවා. එයාට හම්බෙන්නේ 9.1ක වගේ පොලි ප්‍රතිශතයක්. එතකොට වර්ෂයකට රුපියල් 91,000ක් හම්බෙනවා නම් අපි මේක දාන්නේ අවුරුදු 2කට නම් මේක ඉස්සෙල්ලාම දෙකෙන් ගුණ කරන්න වෙනවා. එතකොට 1,82,000ක් වගේ අවුරුදු 2කට ගන්න පුළුවන්නේ. අපි මේක මාසෙන් මාසෙට ගන්නවා නම් මෙතන අවුරුදු 2කනේ අපි හදාගත්තේ බෙදමු 24කට. එතකොට එක මාසෙකට ඔයාට රුපියල් 7,583ක වගේ පොලි මුදලක් ඔන්න සම්පත් බැංකුවෙන් ඔයා ගාව සාමාන්‍යයෙන් ඒ කියන්නේ ලක්ෂ 10ක් වගේ මුදලක් තියෙනවා නම් ලබා ගන්න පුළුවන්. හරිද? එතකොට ලක්ෂ 20ක් වගේ මුදලක් ඔයා ගාව තිබ්බොත් මේ වගේ දෙගුණයක මුදලක් පොලිය වශයෙන් ගන්න පුළුවන්. එක් මාසයක් අවසානයේ කියන්නේ රුපියල් 7,000 ගත්තත් 14,000ක් 15,000ක් වගේ පොලියක් ඔයාලා ලබා ගන්න පුළුවන්. මේ ලක්ෂ 20ක් වගේ ඩිපොසිට් කරොත්. මම හිතනවා ඒ ටික පැහැදිලි වෙන්න ඇති කියලා. ඊට පස්සේ අපි කැල්කියුලේෂන් කරලා බලමු. සාමාන්‍ය ලක්ෂ 18ක් වගේ කෙනෙක් ඩිපොසිට් කරනවා කියලා හිතමු. ලක්ෂ 18ක් වගේ ඩිපොසිට් කරොත් ඔයාට සාමාන්‍ය අවුරුදු 2කට වගේ කොච්චර ලැබෙයිද? 11.25ක පොලි අනුපාතයක් තමයි ඔයාට ලැබෙන්නේ. ඒ කියන්නේ ලක්ෂ 20ටත් වැඩිය එතන 20,02,500ක වගේ පොලි ප්‍රතිශතයක් එතන වැටෙනවා. ඒ කියන්නේ අපි මේක වැඩි කරන්න ඕනේ අවුරුදු 2කින්. එතකොට 4,40,05,000ක් වගේ පොලි ප්‍රතිශතයක් මෙතන හම්බ වෙනවනේ ලක්ෂ 18ක් වගේ දැම්මොත්. ඊට පස්සේ අපි මේක මේ අවුරුදු 2කට මේ වගේ පොලි ප්‍රතිශතයක් ලබා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාට මේක මාසෙකට ගන්නවා නම් අපි මේක බෙදමු 24න්. එක මාසෙකට රුපියල් 16,875ක් මාසෙකට ඔයාට ලබා ගන්න පුළුවන්. 16,875. හරිද? ඉතින් මේ මම ලොකු ගණන් කැල්කියුලේෂන් කරලා පෙන්නන්නේ නැහැ. මොකද ඔයාටත් මේක අපහසුයි. ඒකින්ද ලක්ෂ 10 ගණන් වලින්ම මම ඕක සරලව කියලා දෙන්නම්. හරිද? ඊට පස්සේ අපි අවුරුදු 4කට වගේ ලක්ෂ 10ක් ඩිපොසිට් කරා කියලා හිතමු. ඊට පස්සේ ඔයාට එතනදී 12ක වගේ ප්‍රතිශතයක් සම්පත් බැංකුවෙන් හම්බෙනවා. ඒ කියන්නේ 1,00,000
20,000ක වගේ පොලි ප්‍රතිශතයක් වර්ෂයකට ලබා ගන්න පුළුවන්. ඉතින් මේක 4න් ගුණ කරොත් 4,80,000ක වගේ පොලි ප්‍රතිශතයකට ඔයාට යාමට හැකියාව තියෙනවා. හරිද? ඉතින් මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න channel එකත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. ආයෙත් එක්කම ලක්ෂ 10ක් වගේ අපි පීපල්ස් බැංකුවේ දැම්මොත් අවුරුදු දෙකකට අපිට කොච්චර පොලියක් ලබා ගන්න පුළුවන්ද කියලා කැල්කියුලේෂන් කරලා බලමු. 96,500ක් ඔයාලට වර්ෂයකට හම්බෙනවා. අවුරුදු දෙකකට නිසා මේක වැඩි කරගත්තොත් 1,93,000ක් වගේ ඔයාලට පොලියක් අවුරුදු දෙකකට ලබා ගැනීමට හැකියාව දෙනවා. ලක්ෂ 10ක් වගේ පොලි ප්‍රතිශතයක් ඔයා ගාව තියෙනවා නම් පීපල්ස් බැංකුවෙන්. හරිද? මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න channel එකත් එක්ක එකතු වෙන්න. ගිහින් එන්නම්.